යම්මා උඩ යන්න බාරයි තවඩින්ගයි. හරියයි. අතන අපිට මේ පාරක් නැහැ. පාරක් නැති හින්දා මෙතන ඉඳලා වී බුතල් 12ක් කරන් ගිය ගමන් වී බුතලක් දෙන්න ඕනේ. කියන්නේ රුපියල් 2500ක් දෙන්න ඕනේ. එක වී බුතල් 12ක් ගෙනියනවා. ඒ වී පැලක් කොටලා විල්ලා වී බුතල් 40 45ක් ගෙනියනවා. වී බුතල් 3ක් දෙනවා කියන්නේ 7500ක් දෙන්න ඕනේ. මෙතන ඉඳලා මේ අත දිගේ දිගට තියෙන පාර. ඔතෙන්ට. ඉතින් ලොරියක් වගේ එන්ට ප්‍රහාණ පාසුකමක් තියෙනවා නම් අපේ ගෙදෙට්ටම අපි මේ මුදලෙන් වී ටික. ඊට පස්සේ එතනින් ලොරියට ගෙනියන්න. ලොරියට එතන ඉඳලා රුපියල් 8000ක් ගන්නවා. එතකොට වී පැලක් ගොවිතැන් කරලා අපි වී ටික ගෙදෙට්ට ගෙනියන්න විතරක් රුපියල් 15000 16000ක් වගේ වියදම් කරන්න ඕනේ. මේ ඉතින් ප්‍රවාහන පාසුකම් තියෙනවා නම් අපිට ඒ ටික රුපියල් 7000කින් 8000කින් වගේ කරගන්න ඕනේ. එකට එකක් අපි වැඩියෙන් ගෙවන්න ඕනේ මේ ප්‍රවාහන පාසුකම් නැති එක. යන්න බාරයි දුව බුදු සරණයි මයිකොල අපි ඉතින් තවලම් පිට ගෙනියනකොට පාරවල් නැති හින්දා තමයි තවලම් පිට ගෙනියන්නේ. මේ ඇලුපන්ට් එක තියෙනවා ඒකේවත් එන්න බෑ වාහනයකට. මෙතනින් උඩට පාරවල් කපලා තියෙනවා. ඒ පාරවල් වලත් එන්න බෑ වාහනයකටවත්. අපි වර පොඩි මැෂින් එකක් වගේ ගේන්න බෑ. අපි ගොම්පිට ගෙනියනකොට වී බුසල් 12කට එකක් දෙන්න ඕනේ. මේ වී ටික ගෙදෙට්ට ගෙනියන්න. එතකොට මේ එතනින් උඩට ගෙනියන්න 8ට එකයි. ඉතින් අපිට පොහොර ටිකක් ගේන්න විදියක් නැහැ. මැෂින් එකක් ගේන්න විදියක් නැහැ. මේ මැදින් තියෙනවා බදුළු පාර කියලා පාරක්. මේ ඒ පාර කැපුණා නම් අපිට මේ වී ටික ඔක්කොම අදින්න පුළුවන් ඒ පාරට. එතකොට මේ අර ගොංගෙන් අදින එක නැතුව අපිට පොඩි මුදලක් දීලා අපේ ගෙවල් වලට වී ටික ගෙනියන්න පුළුවන්. දිස්ත්‍රික්කයේ තියෙන හංගුරංග දාසනේ මේ ළමසූරියේ වෙල දැන් අවුරුදු 100ක් විතර අපේ තාත්තලාගේ තාත්තලා හිටන් වීපරවනවා. මේ පාරක් නෑ හරියට පාලමක් නෑ. ඒකින්ද මේ සත්තුෙන් තමයි අපි කුලියක් කොලා ජීවත් වෙන්නේ. ඉල්ලේ ඉස්සර ඉතිහාස සත්තු මේ 100ක් 200ක් විතර හිටියා. දැන් එන්ටෙන්ට සත්තු තරුයි. ඉතින් ගජෙන් සත්තු ටිකකුත් ලබා දෙනවා නම් හොඳයි අපිට. පුරුදු කරන් තමයි පොඩු වාහන වලට පුරුදු කරන් තෝරන මේ වාහන බය අරවන්න ඕන මිනිසුන්ට බය අරවන්න ඕන. අර මේ කොහොමද දෙන්න ඕන. ඉතල බොල් එහෙම පටවල තමයි බොල් අර මොව 10 පටවල තමයි පුරුදු කරගන්නේ. ඒකල නිකන් එළවන යනවන්ට මේ සත්තු පටේ පුරුදු වෙන්න. ඒක තමයි හීඩා වෙන්නේ. පොඩි කාලේ බයයි. පොඩි කාලේ මේ අවුරුදු 2කින් 3කින් තමයි පුරුදු කරන්නේ.